හෙලෝ මොකද වෙන්නේ ඔන්න ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ යාළුවේ Minecraft series එකේ තුන්වෙනි වීඩියෝ එක. ඉතින් ඔයාලා බලලා ඇති කොහොමද මෙයා මේ ඉක්මනට පොසත් උනේ කියලා. හරිද? ඉතින් ඔයාලා කිව්වොත් යාළුවේ මම තමයි මේ ලංකාවේ මිල අධිකම ගේමර්. හරිද? හරි. අඩුයි මේ ආශ්චර්යයක් ඇවිල්ලා මම පුදුම දෙයක් දෙන්නේ මට. හරි අපි මොකක් ගැන කතා කර කර හිටියේ. හරි අද අපි කරන්න යන්නේ වීඩියෝ එක තමයි යාළුවෝ අපි මායිනින් කරලා ඩයමන්ඩ් හොයාගන්න යන්නේ. ඩයමන්ඩ් ඉතින් යාළුවෝ අද ඩයමන්ඩ් හොයාගත්තොත් මම තමයි මේ ලෝකේ තවත් පොසත් වෙන්නේ. හරිද? මම තමයි මේ ලෝකේ පොසත් වෙන්නේ. හරි ඒ ටික වැඩි කතා නැතුව අපි ආවද වීඩියෝ එකට. අපි දැන් යන්නේ මයිනින් කරන පොට් එක පැත්තට. අපි දැන් මයිනින් කරන පොට් එක පැත්තට ගිහින් බලමු යාළුවෝ බග් එක හොයාගත්තා වගේ පොඩ්ඩක් මයිනින් කරගෙනත් ආවා. හරිද? ඉතින් ඔයාලට මයින් කරන්න කලින් ඔයාලට මයින් කරන කලින් ඔයාලට අනිවාර්යයෙන්ම යාළුවේ ඕන කරන දේවල් ටිකක් තමයි පාන්. ඒගොල්ලෝ අර ගල් කඩන ඒවා. හරිද? ගල් කඩන ඒවා පාන්. ඒ වගේම ටෝච් තවත් තාලේ වෙපන් එකද කඩුවක් හරි දුන්නක් හරි කවන්නේ ඒ සෙට් එක යගේම ෂීල්ඩ් එකක් තවත් ඔයාලට තිබ්බනම් හොඳයි කියලා හිතනකොට මේ අර මොන හරි බ්ලොක්ස් මොන හරි පස්සාරි මොන හරි බ්ලොක්ස් වගේක් තිබ්බොත් තවත් හොඳයි කියලා හිතනවා. හරි ඉතින් අපි ආපු යාළුවෝ මේ පැත්ත තමයි පොට් එක තිබ්බේ. අඩු කොහොමද පොට් එක? මේ පැත්තේ නෑ මේ පැත්තේ නෑ නෑ අර හරි තවර හිටියද මට මතක නෑ යාළුවා හරියට මෙතනද නෑනේ. එහෙනම් අපි පාස් කරගෙන ඇවිල්ලා सबर करो बोला धक्का मुक्की ඉතින් ඔයා දන්නවද මේ ලෝකෙ ඉන්න මේ ලොකුම මෝඩයා කවුද කියලා? ලොකෝ මෝඩයා කවුද කියලා? ඔයාලා දැම්ම බලන්න. ඔයාලේ සබ්ස්ක්‍රයිබ් කරලා බලන්න යාළුවේ මේ ඔබලා නැත්තම්. ඒ කියන්නේ අන්තිමට ED කියලා වැඩ නැත්තම් ඔයා තමයි මේ ලෝකෙ ඉන්න මෝඩයා. ඉතින් ගේකෙද්ද යාළුවා බුද්ධිපත් කියලා වෙන්න අනිවාර්යෙන් ඔකත් වාගෙන යන්න. ඒකම ලයික් හිවුත් දාගෙන යන්න හරි. මෙතනද? ආරද කියන්නේ යාළුවේ. ඔන්න ඕක තමයි යාළුවේ. ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර පල්ලෙහාටද මේක තියෙන්නේ කියලා. හරිද? මම කලින් පාරේ කියලා ටෝච් ගහලා ආවා වාසනාවට. කලින් පාර යාළුවේ මේ බඩ කියන්න දුන්නා මේ සොම්බි කෙනෙක් යාළුවේ ගෝල්ඩ් ආමර් දාන් ආව යාළුවේ මම මරාගත්තා. ඔගේ ගෝල්ඩ් ටිකක් ගත්තා. ඒක ආමර් ටික ගත්තා. ඉතින් මම මෙන්න මෙතන කියලා යාළුවේ වැටලා මැරුණා. ඔන්න ඔකයි ප්‍රශ්නේ. මම මෙතනට ආවා වැටලා මැරුණා. ඉතින් අපි පල්ලෙහාදී ආය හම්බෙමු. ඒතර යාළුවේ බොබ්බේ ටික පටවට ගාලා ස්කිප් කරලා දානවා. ඔන්න මම දියැල්ල දිගේ පල්ලෙහාට ආවා. ඒත් මට කිසි දෙයක් යාළුවා පෙ උඩ මෙන්න මෙතන තමයි මට කලින් පාර ඩයමන්ඩ් හම්බුනේ. හරිද? මෙන්න මෙතන තමයි ඩයමන්ඩ් හම්බුනේ. මම බේටි යාළුවා චෙක් කරගෙන යමු. මෙතන නෑ. තව කොහෙද? අඩෝ කරොල් වුණාද බා? අපෝ හතරට යාළුවා මම පාන්දම් ගහලා තියෙන්නේ. ඒ යාළුවා කිසි අවුලක් නැති ඉසි බය නැහැ. මේටි යාළුවා මයිනින් කරන් යමු. මට සද්දවත් දැහෙන්න ගත්තේ නෑ කට කවුරුට කෑ ගහනවා සොම්බිලාවත් යාළුවා ඉවරයි මම. මේටිගෙත් නෑ. හරි ඔඩිත යාළුව පත්ත චෙස් ටිකක් හදාගන්න යාළුවෝ චෙස් ටිකක් අපි හදාගන්න ඕනේ. මොකද අපි දැන් මෙතන හදාගන්න යන්නේ මේ වර්ක්ෂොප් එකේ. කියන්නේ මේ ඔක්කොම වැඩ කරන තරක් විදිහට මම මේක හදාගන්න යන්නේ. ඉතින් යාළුවෝ මම මේකක් හදාගත්තා. දැන් අපි යාළුවෝ මෙන්න මේ හරි. අඩේ මේ මොකෙද්ද බා? අඩෝ මොකද වරේ? අඩෝ දාලා සීල් දීපේ බා මං හිතන්නේ මූවේ අපිට ඇටැක් කරන්න ඉන්න අපිට. එද බා? වරේ. තව වරේ. අඩෝ මගේ ලේත් නෑ බා. වරේ. නියමයි. වරේ. අඩෝ මේ මොකද මම පොඩි හුන්නේ බා? අඩෝ මේක එපා එන ඔය යාළුවෝ මේ කපඩ ගත්ත අපිට ඉබට ඔබලා එන වලි ඉතල ඉදා පුට හරි යාළුවෝ අය තාප මෙන්න යාළුවෝ පොඩි පිට ඔබලා එනවා පාර අනේ හැබැයි ඒක ගනවා යඩෝ පිටිපස්සුරුත් ඉදලා හරි දිවරද ඉවරයි යාළුවෝ අපි මොකද්ද කරගෙන හිටියේ මේ චෙස්ට් හදාදනේ අපි චෙස්ට් එකක් හදාගන්න ඕන ඔය යාළුවෝ චෙස්ට් හරි මොකද්ද මේ අතර කොළ පාටත් ඇවිල්ලා තියෙනවා. හරිද අපිට ඒ වැඩක් නැහැ. අපි දැන් පණ කාලේ යාළුවෝ මේ ටික හදාගමු. මෙයා වැඩක් නැති ඒවා ටික වැඩක් නැහැ. හරිද? ඕන්නේ නැහැ. හරි යාළුවෝ චෙස් හතරක් හදාගත්තා. එන්න ඔයා එන්න. කො එන්න. කො අඩ වදින්න නැද්ද මම මුඩ? අඩ මට වැදුණු කියවන්කෝ. නයිස්. ඉවරයි යාළුවෝ. අර අන්න යාළුවෝ මම ඔයාලට කිව්වා වගේ ගෝල්ඩ් සොබ්බිලි කරද වෙන්නේ මේ වගේ තමයි යාළුවෝ කලින් වෙලාවෙත් ඇවිල්ලා වර ගැහුවේ. හරිද? කියනවා මම ගත්තා කිව්වා ආමරේ බලමු ආමරේ මේ පාර හම්බෙද කියලා. ඉදා වරේ අඩු මැරෙන්නේ නැහැ යාළුවෝ ලීසියෙන් අර මට අහනවා බං ලේත් නැහැ ඔය හරි ඉවරයි ඔක්කොම ඉවරයි අපි දැන් යාළුවෝ කමු මේක තමයි ඔයාලට මම බනිස් කියන්නේ කිව්වා හරිද බනිස් කියලා යාළුවෝ අපිට යවන්නම කන්න පුළුවන් දැන් අපි කරන්න ඕන මයිනින් කරන්න දරක් හොයාගන්න අපේ ඕන් නැති දේවල් ටික ඔක්කොම මේකට දාමු ඔයාලට පේන්නේ නැද්ද කලින් පාර මම ගත්ත ඩයමන්ඩ් එක යාළුවෝ මම කුට්ටියක් කරගෙන මේ දෙල්ල තින්නේ ඉතින් අපි මේ ටික අයින් කරලා දාමු අපිට මේ ටික ඕනේ නැහැ පොර ඕනේ නැහැ ඩයමන්ඩ් ඕනේ නැහැ මේ ඔයාලට වෙනද අර උඩ තියෙනවා ගෝල්ඩ් වගේ දෙයක්. අපි ගිහින් බලමු යාළුවෝ මේ ගෝල්ඩ්ද කියලා. අඩෝ මේ ඩයමන්ඩ් තියෙනවා බා. අඩෝ. අය මේ ගෝල්ඩ් මේව කරගමු.
හරි මේ ඇඩෝ ඇයි මං ටෝච් එක ගහුවේ ටෝච් එක ගාවොතින් ගෝල්ඩ් තමයි යාළුවෝ අපිට ගෝල්ඩ් හම්බෙලා තිබ්බේ වෙලාවයි මයි යාළුවෝ අතේ ඩයමන්ඩ් ටික බලමු ගන්න පුළුවන් තියෙන නේද මේ අයන් මං හිතන්නේ ඔව් අයන් තමයි අපිට යාළුවෝ අයන් වලට තියෙනවා ඉස්සරහට මේ යාළුවෝ මෙතනක් තියෙනවා අපි බලමු මේ ටිකත් ඒව කරලා අඩෝ ගෝල්ඩ් ඒ යාළුවෝ ඩයමන්ඩ් හරි ඩයමන්ඩ් යාළුවෝ මට අන්ලොක් වුණා මේ මොකද කරන්න එපා හරි අඩ ආය ටෝච් එක ගියා මං ටෝච් එක ගාවා යාළුවෝ මට ඩයමන්ඩ් දැන් 3ක් හම්බුණා මේ මොනවද මේ අර නිකන් ගස් මේ වනේ බලමු ඔය යාළුවනේ අර ගස් කොළන් වල එකක් හරිද හරි දැන් යාළුවෝ ආඩ පේනවා ඇති මේ හැමදාම යාළුවෝ අයන් තියෙනවා ගෝල්ඩ් තියෙනවා ඩයමන්ඩ් තියෙනවා ඉතින් යාළුවෝ මට මයිනින් කරන්න නැතුව හම්බුනේ ආඩ පේන්නේ මෙතනත් යාළුවෝ අයන් තියෙන්නේ ආඩ පේනවත් දන්නේ මේ මෙතනත් අයන් තියෙන්නේ හරි අපි දැන් ගිහින් බලමු යාළුවෝ අර ඉස්සරහා තියෙන්නේ අර මේ රෙඩ් මොකක්ද හරිද මේ මට ඒ නම මතක නැහැ හරියට මොකද මම මයින්ක්‍රාෆ්ට් ගහන්න අරගෙන තාම දවස් 5ක් වගේ තමයි වෙන්නේ ඉතින් අපි දැන් බලමු මයිනින් කරගන්න සුපිරි තැනක් හරිද ඉතින් ගාඩ මයිනින් කරද්දි තියෙන විශේෂතයක් තමයි යාළුවෝ ආයනවල පොළොවේ යට යන්න තමයි බලා ගන්න ඕනේ ඉතින් මම මේ යාළුවෝ හොඳට කනවා හරිද මගේ ලේ අඩුයි කියලා මම හොඳට කනවා දැන් අපිට තියෙන යාළුවේ ඔයාලා මයිනින් කරද්දි බලන්න ඔයා ඉන්නේ රින 28ද කියලා හරිද මම තාම ඉන්නේ රින 27 අර මේ අතර පෙන්නෝ දැක්කත් දැන් නැහැ පයි එක යාළුවෝ රින 27 ඉන්නේ අපි යන්න ඕනේ රින 44 හරි 48ට 49ට වගේ ඉතින් මම මේ විදිහට යාළුවෝ මේ ටික හරියට පල්ලෙහාට යනවා හරි ඉතින් මම මේ විදිහට යාළුවෝ හරියට යනවා ටෝච් ගන්නවා හරිද ඉතින් අපි බලමු තාම මොනවද අපිට මේකෙන් හම්බෙන්න තියෙන්නේ කියලා යාළුවෝ දැන් නම් හම්බෙන්න වෙලා වාරි වගේ මේ හරි ඔයාලට කිව්ව විතර ඔයාලට පේනවද මේ මම හිතන්නේ අපිට හම්බුනේ ඩයමන්ඩ් අපි බලමු යාළුවෝ මේ ටික පාටයම සුද්ධ කරවලු ඩයමන්ඩ් කොච්චර විතර තියෙද කියලා ඔයාලට පේනවා මම හිතන්නේ 2ක් හෝ 3ක් මෙතන තියෙන්න ඕන 2ක් හරි 3ක් හරි මේ පොකුර තියෙන්න ඕන බලමු මේ වැත සුද්ධ කරලා ඊයමයි නෑ නේ යාළුවෝ අපි මේ පැත්තට යද්දි නෑ අගාවේ වීඩියෝ බලමු යටේ ගෙත් නෑ අපි යටේ කරලා බලමු අපි මේ වැත්තත් යාළුවෝ සුද්ධ කරලා බලමු හරි උඩ යාළුවෝ ඩයමන්ඩ් ඔන්න යාළුවෝ මෙතන ඩයමන්ඩ් එකක් තියෙනවා යාළුවෝ තව ඩයමන්ඩ් දෙකක් තියෙනවා ඔයාලට පේනවද නැවේ යට එකකින් එක වැදලා තියෙන්නේ අපි යාළුවේ පේරේද දැන්ට ඩයමන්ඩ් හරිද ඩයමන්ඩ් යාළුවෝ අපිට මෙච්චරක් තියෙනවා අපි යාළුවෝ මේ ටිකත් මයින් කරගමු තව නෑ නේද තව නෑ යාළුවෝ තව නෑ අපි මේ ඉන්නේ රින කීයද දැඩි අපි පිටියත් යාළුවෝ සුද්ධ කරගමු හරිද ඔයාලා ඩයමන්ඩ් එහෙම හම්බුනොත් ඔයා කරන්න ඕනේ මේ විදිහට වටේ පොඩ්ඩක් සුද්ධ කරලා බලන්න යාළුවෝ තය එකක් දෙකක් හරි යාළුවෝ කොහේ හරි මිසින් වෙලා තියෙන්න පුළුවන් ඔන්න ඒ කේස් එක නිසා අපි යටහාරම් බලමු මම හිතන්නේ යාළුවෝ තය නෑ මේ ටික තමයි අන්තිමට මෙතන තිබ්බ හරි අපි යාළුවෝ විතර ටෝච් එකක් ගහගමු ඉතින් යාළුවෝ අපි බලමු රින කීයද ඉන්නේ කියලා බලා ගන්නත් උඩ වඩා හරිද අපි යාළුවෝ රින 47 යාළුවෝ තව එකයි යාළුවෝ අපිට ඕන රින 48 යන තව එකයි ඕන අපිට 47 දී හම්බුණා ඩයමන්ඩ් ඒත් 48 තමයි ඒ ටික තිබ්බේ හරිද ඔයාලට වෙන නැති එක බ්ලොග් එකක් පල්ලෙහින් තිබ්බේ කියන්නේ යාළුවෝ 47 48 වගේ ඒ කියන්නේ අපි මුණ කිරි අපි දැන් යාළුවෝ විදිහට ඉස්සරහට කරගෙන යමු ඔයා එකතර කී යාළුවෝ 20ට 50ක් හෝ 100ක් අතර සංඛ්‍යාවක් හොයා ගන්න ඕන මම විදිහට 50ක් 100ක් වගේ අතර සංඛ්‍යාවක් යනවා හරි යාළුවෝ මට මේ ටික මයිනින් කරලා ඇති කියලාත් හිතනවා ඩෝබේ බලන්නකෝ මට හම්බෙච්ච දේ හරිද දිය උල්පත ඉතින් යාළුවෝ මෙතනින් යා මයිනින් කරලා වැඩක් නැහැ ඉතින් බං යනවා ආය අර පැත්තට හරිද අපි හිටපු පැත්තට ගිහිල්ලා මම යාළුවෝ අනිත් පැත්තට මයිනින් කරන්න පටන් ගන්නවා හරිද අනිත් පැත්තට මයිනින් කරන්න පටන් ගන්නවා ඉතින් මේ පැත්තේ තප්පර 8ක් වගේ මයිනින් කරන් ගද්දි යාළුවෝ මට හම්බෙන්න දේ බලන්නකෝ ඔන්න දැන් කදාලු මම කලින් එකක් කිව්ව දැක්ක තප්පර 8යි මයිනින් කරේ හරිද හරියට නිකන් තප්පර 8යි කියලා කටගත්ත විතරයි හම්බුණා කියනවා බලමු යාළුවෝ මේ මොකෙන්ද මේක අහන්නේ අපි යාළුවෝ මේකෙන් මයිනින් කරන් බලමු තාම මොනවද තියෙන්නේ කියලා හරි මෙතන එකක් තියෙනවා මෙතන නෑ මේකෙත් නෑ යාළුවෝ එකයි තියෙන්නේ මේ අපි මෙතන මේක බලමු ටෝච් එක ලවලා ටෝච් ආවේ මේ පැත්තෙන් ගහගමු හරි මම වදින්නෙත් නැහැ බං ගහපන් බලන් ඉන්නේ හරි යාළුවෝ අපි දැන් බෙඩ් මේකේ මයිනින් කරන් බලමු මේ පැත්තෙන් හරි යාළුවෝ අපේ ඉස්සරහ එකක් තියෙනවා අය යට තියෙනවද දන්නේ නැහැ මේක යාළුවෝ දෙකේ එකක් වගේ හරිද දෙකේ පුරක් වගේ බලමු යාළුවෝ මේකත් සුද්ධ කරගෙන අඩෝ ඩයමන්ඩ් වාසීවා එහෙම තිබ්බට හරිත යාළුවෝ විනාඩි 30ක් වගේ මයින් කරාට පස්සේ යාළුවෝ මට හම්බුන දේවල් ටික වලට මම පෙන්නන්නම් ඔයාලට පේනද මෙතන යාළුවෝ ඩයමන්ඩ් තියෙනවා අය මේ ටිකත් යාළුවෝ ෂේප් එක වෙර ගමු ඩයමන්ඩ් 1යි 2යි 3යි 4යි 5යි 6යි යාළුවෝ එතන ඩයමන්ඩ් 6ක් හරිද ඩයමන්ඩ් මේ 6ක් හම්බුණා මට යාළුවෝ තව තැනක් හම්බුණා හරිද මේ මෙතන යද්දි පරිසරයෙන් ගන්නවා මම පිස්සාගේ මයිනින් කරේ ඔයාලට පේනද මෙන්න මෙතන යාළුවෝ මට මයිනින් කරාම ඩයමන්ඩ් හම්බුණා බලමු කොච්චර විතර තියෙද කියලා 1යි 2යි
3යි උඩත් එකක් තියෙනවා 4යි තව නැද්ද තව නෑ යාළුවෝ අයිවලු යාළුවෝ තව මේ පැත්තේ තිබ්බා මේ පැත්තේ තිබ්බා හරිද යාළුවෝ මේ පැත්තේ යාළුවෝ මම පාර පතක ටිකක් ගාව මෙන්න මෙතනත් යාළුවෝ తీරවාට පේනවා ඇති මෙතනත් යාළුවෝ ඩැවිඩ් පුකුරක් තියෙනවා ඉතින් යාළුවෝ පට්ට වාසනාවක් හරිද පට්ට වාසනාවක් තටක්කම යාළුවෝ මම මයින් කරලා තියෙන අන්තිමේට මට එපා වෙලා හිටියේ මයින් කර එක ඉතින් මං අතැල්ල දාද්දි යාළුවෝ මට පුකුරක් හම්බුණා හරිද ඒක හිතුවා තව මයින් කරනවා තව මයින් කරනවා තව පුකුරක් හම්බුණා ආයෙ මයින් කරපු තැන එතනත් පුකුරක් තිබ්බා මේ යාළුවෝ හැමතැනම දැන් ඩයමන්ඩ් පුකුරු තියෙනවා අපි යාළුවෝ මේ ටික සුද්ධ කරමු ෂේප් එකේ හරි ඔන්න ඉතින් යාළුවෝ අපි ඩයමන්ඩ් හොයන වැඩේත් අද ඉවර කරා ඉතින් යාළුවෝ වීඩියෝ හොඳට අර ලයික් අතර සබ්ස්ක්‍රයිබ් එකක් දාලා තියාගන්න අපි දැන් යාළුවෝ එළියට යන්න ඕන කොහෙද එළියට යන්නේ අඩෝ මට ආපු පාර මතක නැහැ කියමු යාළුවෝ වැටෙනවා අඩේ මේ වැතරද මේ වැතරද මේ වැතරද මේ වැතරද බින්න නැති අඩේ වතකට ඇය කියන්නෝ මං ආපු දන මේ වලවල් හරලා බෑ හිතන මේ අපි ආට කලින් ඩයමන්ඩ් මයින් කරපු දන දුවනේ ඔව් එතන තමයි මෙතන යන්න පාරක් තිබ්බේ නෑනේ අපි හරියට ටෝච් ගමු හරිද මෙතන ටෝච් ගහමු අපි මෙතන කලින් ආවා කියලා හරිද අපි දැන් හොයාමු ඉංගියට යන ගමන් හරි යාළුවේ මට ෆයිනලි හම්බුණා එළියට යන්න දන අපි දැන් යාළුවේ බෙඩ් මෙතනින් පැනගමු ඉතින් ඔයාලට බ්ලොග් ගේට් එකක මේ වගේ දෙයකට ඉතින් ඔයාලට ඇතුලින් යාළුවෝ මේ උඩ වදින්න මොකේද බා මේකනේ හරි ඉතින් ඔයාලට ඇතුළට මේ බ්ලොග් ගේට් එකකුත් මේක තමයි හරිද අපිට ඇතුලෙන් බ්ලොග් හොයාගන්නත් පුළුවන් අපි දැන් යාළුවේ මේ විදිහට උඩට යමු අපි උඩට යමු යාළුවෝ පොට කාලා හරි ඔන්න ඉතින් යාළුවෝ අද වීඩියෝ එක හොඳයි කියලා හිතලා අනිවාර්ය වීඩියෝට සබ්ස්ක්‍රයිබ් පාර උද්දාගෙන යන්න බෙල් අයිකන් එකත් තෝල් දාලා තියාගන්න ඉතින් බියාගේ තවත් Minecraft series එකේ 4 වෙනි වීඩියෝත් ඔයාලා ඉස්සරහට අරගෙන එනවා ඒකෙත් අනිවාර්යයෙන්ම මතකද subscribe කරලා තියාගන්න හරිද එහෙනම් යාළුවෝ මම දැන් ඔයාලා සමු කණ්ඩ යන්න ඔයාලා පේනද මේ කොච්චර ලොකු ගුහාවක්ද කියලා මේ උඩත් ආය කරුවල මොකෝ ඉන්නවද දන්න අර පැත්තේ ආය ගුහා මේකක් තියෙනවා යාවෙත් තියෙනවා ඉතින් යාළුවෝ මම අයින්ඩියා සුද්ධ කරගෙන එහෙනම් ඔයාලා හැමෝටම සමු දෙනවා